අපේ එන්නේ මේ කොළඹ හසයට තව ටිකකින් නුවර හසයටට යනවා. හෝ මං එකට වෙල්කම් එකක් කරලා නැහැ. ඉතින් වෙල්කම් බෑක් ටු our YouTube channel. දැන් වෙලා කීයද බබ? 6:23. දැන් 6:23යි. ඔබ කීයද බස් එකට නැග්ගේ? අපි පහට නැගලා කීයද අපි බැස්සේ? 6ට බැලලා අපි පයින් ඇවිල්ලා අන්න අරේ අයනකම් හිටියා. කොහේ? අක්කි මෙයා පේන්නේ නැහැ. අපේ නෝ. කෝ පේන්නේ නැහැ. හරි මේ මාස සුදු කරලා ගන්න මම පොඩක් කැපයි විතර. ඒ ඉතින් දැන් මනසට තේරෙනවනේ. ඔයාලා දන්නවද අර ඉස්සරහ තියෙන එන්ජින් එක? ඒක එද්දි තිබ්බේ ඉස්සරහට. ඒ උනාට ඒක ගලවලා ගිහලා අපෝ ඒ පැත්තෙන් හයි කරා. මං හිතන්නේ මෙයාලට ඒක තේරුණාද? Guys, welcome back to our YouTube channel. මාරු තැන වෙල්කම් කියන්නේ. අපි අද නුවර ආවා. පොඩි ක්ලිප්ස් වගේක් තියෙනවා අපි ආපු විදිහ. අපි ඉස්සලාම බස් එකේ ආවා. ඊට පස්සේ ට්‍රේන් එකේ පැය ගාණක් ආවා. දැන් අපි මේ නුවර කිලෝමීටරයක් විතර ආයෙ පයින් තමයි යන්න හදන්නේ. උදේ පාන්දර කිරි පැකට් එකක් බිව්වා. ඊපස්සේ ආයෙ මෙයා කිරි පැකට් එකක් කරන් දුන්නා. තාම අපි කිරි පැකට් දෙකක් තමයි ඉන්නේ. දැන් වෙලාව 10යි. දැන් අපි දල්දා මාර්ගාවට එහෙමම ගිහිල්ලා වැදලම කන්න තමයි හිතන් ඉන්නේ. අනේ මේ වැට මං ඉස්සරෙද්දි මට වඩා උසයි. දැනුත් එහෙම දන්නේ නැහැ. අයිස් අපි කාක්පුරාට වුණොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? යා. Kogolat rasai, natot rasai. Very nice. Ayane nice biscuit again. Kogolat rasai, natot. Very nice. මෙතන එක බෙට් එකට හරි අහුණු අපේ අවසනාව. හරිද අපි රකිනා එක බෙට් එකක් අතව වෙන මේ අපිටත් කවුරු හරි ගෙනල්ලා ටොපියක් දෙන්න දන්නේ නේ. මෙතන යද්දි ගොඩක් අයට ටොපි දෙනවා මල් දෙනවා. මේ කපල් යනවා. අපි නෑනේ ඕවට. මෙල්ලි තව චුට්ටයි මේ අමාව කෝච්චියෙන් බැහැලා කිලෝමීටර් දෙකක් විතර උස්සගෙන ආවා ඇත්තටම. හරි මම රකයි. දැන් චූඩිය කර කැස් බෑග් හොයන්නත් ඕනේ. මම මෙච්චර කල් හිතා හිටියේ මෙන්න මේක තමයි KCC එක කියලා. පොයින්ට්ස් එක. අපි දුවල යමු. ඇයි මේක දෙකක් තියෙන්නේ? මේක දෙකක් තියෙන මේක වහන්නේ. ඔයාලා ටිකින් දැන් මේක ගත්තාම මේක මෙහෙම වහන්නේ. guys අපි මාලිගාව වැටලා යන ගමන් අපි අවුවේ කරවෙල ගමන් අපිට ෆොටෝ එකක් ගන්න කවුරුත් නැහැ.
ඒකින්ද අපි දෙන්න තාලියම ෆොටෝ එකක් ගාගත්ත නේද? ඔව්. මම කළු වෙනවා. මේක ඇත්තටම දීලා තියෙන්නේ මේ මල් තියලා ඉවරලා මෙන්න මේ මවුගුරු තියාලා. මම හොයාගත්තා. දැන් අපි ඊළඟට කන්න යනවා. අපි කොහෙටද කන්න යන්නේ? සර්ප්‍රයිස් කියන්න බෑ. කන්න එකක් මම හිතාගෙන ඉන්නවා. ඇත්තට මම දන්නේ නැහැ මෙයා යන්න. මම මේ පළවෙනි වතාවට තමයි මෙයාත් එක්ක ආවේ. එක තැනකට මම කලින් ගිහලා දිනවා. ඒක තමයි රසයි. දෙවෙනි තැන යනවාද ආයේ ඒකටම යනවාද කියලා මම දන්නේ. ඒ වගේ අතින් මම වෙහිලා තියෙනවා. අයියා. බලන්න. ඔව්. අපි ෆොටෝ එකක් ගැව්වේ නැහැ. අපි අර ජාත්‍යන්තර දන ෆොටෝ එකක් ගන්නවා. හැමෝම ගැව්වේ ඒක අපි විතරක් ගන්න නැතුව ගියා මේ. හරි නේද? නේද පැටියෝ? නිකන් අර වන් ගෝල් ෆේස් එකේ නැත්තල් ගහගාව හැමෝම ෆොටෝ ගන්නවා. බයි. ගයිස් අපි නෝර කැෆේ එකට යන ගමන් ඉන්නේ. මේ ටවුන් එකත් වීගමෝ ටවුන් එක වගේම. කිසිම වෙනසක් නැහැ. මෙයා මාව ගොඩක් දුර පයින් එක්කන් එන ගමන් ඉන්නේ ඇත්තටම දැන් නම්. මම දැන් පයින්ට මෙයාට කන්න දීලා ආයේ ස්ටේෂන් එක ගාඩ ගියට පස්සේ මෙයා බඩගිනි ඊයේ ඉන්නේ. ආ මේකද? අපි සෙල්ලිපියක් හම්බුණා. අපි දැන් ඒක කියවල ගමන් තමයි ඉන්නේ. අපි දවල්ටත් එක්ක කමු. මෙයා මට උදේට කන්න දෙන්නේ නැතුව එකපාරට දවල්ට කන්න දෙනවා පේනවා. ඉතුරු කරනවා. මට මෙතනින් එහාට අඩියක්වත් යන්න බෑ මම ගොඩක් බඩගින්න ඉන්නේ. ඔයා දන්නවද මාලිගාව ඉඳන් එනවා ඉන්නේ. මට බඩගින්න හිටියට මම මේකම කාලා 20 10ක් විතර තියෙනවා. තාක්ෂණ මේක ගන්න. බේග් ගොඩක් තියලා හරියට එකයි. මම ඉතින් මේ හොරේ එකතු කරපු යාළුවෝ මම ඉතුරු කරපු එකයි. 3යි. 4යි. මොනවාට දැන් ඔය අදින්නේ? 100යි. 3යි. ඔතන ඉස්සෙව කරා. ඔච්චර මේක අපිට ආගමු. තේරෙන්නේ කෙලින්ම 1000 5000 නේ 20 මේ අපි මේ ඇත්තටම ගන්න දෙන්න තමයි මාර්කරේ නේද? දැන් අපි හිගන්න වෙලා ඉන්නේ මේ වෙලාව. හරිද? බඩ පිරුණාද? බඩ. Yeah. Let's go. Guys, අපි ඒ විතර ගණන් ඇති. ආන්ටි කය ගන්න ඉඳලා අපිට රැවටුණා. අපි මේ කාලා යනවා අච්චාරු දෙනවා හාල් දෙනවා අපාන්නේ වර්ග තියෙනවා පොඩ්ඩක් හිතවා කියනවා මේකේ සීසී එක නෙමෙයි කේසීසී එක නම් තමයි ඉතින් ඒක තුන නෙමෙයි ගන්නනේ ඔස්සම මේ පැත්තේ අදර නැද්ද ක්ලාස් වලින් දෙනවා අතුල ඇති ඉතින් අතුලට යන්න මෙතන ආනකෝ මම කියන්න ගියා අපි කාලා කොහොමද ග්‍රාමතුර බේන සපත්තුවක් තියන්නේ ලොකු සපත්තුවක් ලොකු සපත්තුවක් ලොකු එකක් ලොකු සපත්තුවක් මේකට යන අමාරු පඩි වල කියලා. හා මේ
තොඩේ නේ අපේ රවුමක් දාලා මේන්ටේන්ස් වලට ක්ලෝස් කරලා හරි 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 ඇති අපේ මුළු KCC වල මෂ්රූම් කියන්නේ මේ අම්මට කියන්න දෙන්න හරිද මුකුත් අපි මේ ලන්ච් එක අරගෙන පයින් ඇවිල්ලා ජාත්‍යන්තර තැන ෆොටෝස් ගහලා මෙතන සෙනගවල් දන්නවද කොච්චර ඉන්නවා කියලා මාළු කඩේ වගේ කඩේ වෙන වැඩ එන්නකොට කාලා අපි ආවා චොක්ලට් සොප් වැන්ද කෑවා යන්න තියෙන්නේ ආ ක්‍රිස්මස් මෙති වල ක්‍රිස්මස් ඉතින් ගයිස් අපි ආපහු අපි අපෝ යන්නේ නේ සුපිරි අම්බාච්චාරුවක් හම්බුනාද රසම රස එක බයි අපි දැන් යන්න යන්නේ කෙනෙක් හරි යන්න එනවා දැන් අපිට එච්චර වෙලා හම්බුනේ නැහැ මොකෝ එන්නම සෑහෙන වෙලා වගේ 1:45 දැන් වෙලාව අපේ ට්‍රේන් එක තියෙන්නේ 3ට පිටාදා මාලිගාව වැන්දා ලන්ච් එක ගත්තා ඒ මැරුණා අපෝ ආවා දවස් දෙකක්වත් තියෙනවා නේද ඇවිදින්න නම් යන්නේ බයි ඉසි ට්‍රේන් එක ලග්ගා අවයි අපි තුනට යන්නේ ට්‍රේන් එකට දෙකේ ඉඳන් එකයි අමාරයි එකයි 45 ඒත් මිනිස්සු ඇයි ඉඳගෙන ඉන්නවා අපි 3ට ආවන නෑ අපිට මේක අපි ඇවිදලා ඉන්න වෙලාවකුත් නැති නිසා අපි කෙනෙක්ම කවන්නදලා එයා කකුල් තුවාල කරගත්තේ නැහැ කොහෙද මන්ද එනගෙන ආව් බොරු කියන්න බා කාලිතුරිච්ච කොතාගෙන ආවනේ මොකද්ද අපි කොස්ටියුම් චේන්ජ් කරා චේන්ජ් කරා නිසින් ලොකු ප්‍රශ්නයක් මොකද්ද නිසින් ප්‍රශ්නේ වෙන්න මේක ප්‍රශ්නේ නිසින්ගේ බෑග් එකේ තියෙනවා චිකන් ස්ලයිස් වගේ මේක කා ගන්න දෙන්නේ ඔන්න ඔය පොඩි එක්කලා බලන් ඉන්නවා She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name,
chance to walk. ගයිස් මං වීඩියෝ එක ඉවර කරලා නෑ. වීඩියෝ එක ඉවර කරන්න අපි ක්ලිප් එකක් අරගෙන නෑ. කොහොම හරි දැන් අද 2026 පස්වෙනි මාසේ 22 මේ වීඩියෝ එක ගන්නේ 2024 12 වෙනි මාසේ. ඉතින් එඩිට් කරේ ගොඩක් නෑ එඩිට් කරේ ගොඩක් කල් ගියා. කරෙත් මම දන්නේ හොඳයිද කියලා. මම ඇත්තටම මේක තමයි පළවෙනි එක මම එඩිට් කරපු. කොහොම හරි අන්තිම කරලා නෑ වීඩියෝ එක. ඉතින් මම මේක දැන් අන්තිම කරන අවුරුදු දෙකකට පස්සේ. so මෙච්චර වෙලා වීඩියෝ එක බලන් ඉන්නට thank you. අපිව subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. මම edit කරපු වීඩියෝ එක හොඳයිද, අපි නුවර ගියපු එක හොඳයිද කියලා. එහෙනම් bye. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.